යුක්්‍රේනයෙන් රුසියාවට ද්‍රෝන් ප්‍රහාරයක්. යුක්්‍රේනය විසින් මොස්කව් නගරය ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද ද්‍රෝන් ප්‍රහාර හේතුවෙන් මොස්කව් නගරය අවට පිහිටි ප්‍රධාන ගුවන් තොටුපොළ හතරෙන් දෙකක් වසා දැමීමට රුසියාව කටයුතු කර තිබේ. රුසියානු බලධාරින් පවසන්නේ ඊයේ රාත්‍රියේ සිට යුක්්‍රේනය විසින් මොස්කව් නගරය ඉලක්ක කර ගනිමින් දිගින් දිගටම ද්‍රෝන් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදු වූ බවයි. මොස්කව් අවට ඇති ගුවන් තොටුපොළ හතරෙන් දෙකක් මෙලෙස තාවකාලිකව වසා දමා ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පැය 5ක පමණ කාලයක් තුලදී යුක්්‍රේනයෙන් එල්ල වූ ද්‍රෝණයානා 28ක් රුසියානු ආරක්ෂක අංශ විසින් සාර්ථකව විනාශ කිරීමට සමත් වී ඇති බවයි. ගුවන් තොටුපොළ වසා දැමීම හේතුවෙන් මොස්කව් වෙත පැමිණීමට සහ පිටවීමට නියමිතව තිබූ ගුවන් ගමන් කටයුතු රැසකට බාධා එල්ල වී ඇති අතර මගීන්ට දැඩි අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුව තිබේ. යුක්්‍රේනය රුසියානු භූමියට එල්ල කරන ප්‍රහාර මාලාවේ නවතම සිදුවීම මෙය ලෙස සැලකේ. රුසියාවෙන් යුක්්‍රේන අගනුවරට දරුණු ප්‍රහාරයක්. රුසියාව විසින් යුක්්‍රේන අගනුවර වන කියෙව් නගරය ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද ද්‍රෝණ ප්‍රහාර මාලාවකින් නිවෙස්වල සිටි සිවිල් වැසියන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට බලධාරීන් ප්‍රකාශ කළා. සිවිල් ජීවිත හානි සිදු වූ දෙවන අඛණ්ඩ රාත්‍රී ප්‍රහාරය මේ වන අතර මෙහිදී අවම වශයෙන් පුද්ගලයින් 29 දෙනෙකු තුවාල ලබා තිබේ. තුවාල ලැබුවන් අතර දරුවන් 7 දෙනෙකුද සිටින බව වාර්තා වේ. මියගිය තිදෙනා අතර 19 හැවිරිදි තරුණියක් සහ ඇගේ 46 හැවිරිදි මවද සිටින බව යුක්්‍රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පැවසීය. රුසියානු ද්‍රෝණ ප්‍රහාර හේතුවෙන් කියෙව් අගනුවර දෙස්නියන්සිකි දිස්ත්‍රික්කයේ පිහිටි නේවාසික ගොඩනැගිලි දෙකක ගින්නක් හටගෙන තිබේ. අනතුරට පත් ගොඩනැගිලි අතර නවමහල් සහ 16 මහල් ගොඩනැගිලි තිබූ අතර හදිසි සේවා කණ්ඩායම් විසින් සිවිල් වැසියන් ඉවත් කර ගින්න නිවා දමා සුන්බුන් ඉවත් කිරීම කටයුතු සිදු කර ඇත. යුක්්‍රේන යුද්ධය ආරම්භ වූ දා සිට රුසියාව විසින් කියෙව් ඇතුළු ප්‍රධාන නගර ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන් සහ මිසයිල් ප්‍රහාර එල්ල කිරීම නොනවත්වා සිදු කරයි. මැලේසියාවේදී ට්‍රම්ප් නටයි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ආසියානු සංචාරය ආරම්භමින් මැලේසියාවේ කුවාලාලම්පුර් ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණියේය. එහිදී මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වර් ඉබ්‍රහිම් මහතා විසින් ඔහු පිළිගනු ලැබූ අතර ට්‍රම්ප් සාම්ප්‍රදායික නර්තනයක නිරත වූ මැලේසියානුවන් සමග එක් වී කෙටි නර්තනයක් ඉදිරිපත් කරන ආකාරය දක්නට ලැබුණි. ට්‍රම්ප් මැලේසියානු නර්තන කණ්ඩායම සමග එක් වී සාම්ප්‍රදායික නර්තනයට සහභාගී වූ අතර නර්තනයෙන් අනතුරුව ඔහු අතවනමින් සිය සතුට ප්‍රකාශ කර තිබේ. අනතුරුව ඔහු එක් අතකින් ඇමරිකානු ධජයත් අනෙක් අතින් මැලේසියානු ධජයත් රැගෙන ඉබ්‍රහිම් අග්‍රාමාත්‍යවරයා සමග පිටව ගොස් තිබේ. මොන්තා සුලිකුණාටුව හෙට ඉන්දියාවට. බෙන්ගාල බොක්ක ප්‍රදේශයේ හටගෙන ඇති ගැඹුරු පීඩන අවපාතය හෙට සුලිකුණාටුවක් බවට පත්වී ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරයට ඇතුල්වනු ඇතැයි ඉන්දිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ. මෙම සුලිකුණාටුව මොන්තා ලෙස නම් කර ඇත. දැනට සුලිකුණාටුවක් ලෙස හඳුනාගෙන ඇති මෙම පද්ධතිය වෙරළ ආසන්නයට ගමන් කරන විට දරුණු සුලිකුණාටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි. මෙම සුලිකුණාටුව හේතුවෙන් පැයට කිලෝමීටර් 90ත් 110ත් අතර තද සුළං ඇතිවිය හැකි බවට අනාවැකී පළ වී තිබේ. මොන්තා සුලිකුණාටුව හෙට දින ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරය හරහා ගමන් කරනු ඇතැයි අනතුරු අඟවා ඇත. ඉන්දිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නැගෙනහිර වෙරළ තීරයේ ප්‍රාන්ත කිහිපයක් සඳහා තදවැසි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත. ඔඩිෂා, බටහිර බෙන්ගාලය, තමිල්නාඩු, ආන්ධ්‍රා ප්‍රදේශ යන ප්‍රාන්තවල සමහර ස්ථානවලට ඉතා තදවැසි ඇතිවිය හැකි බවට අනතුරු අඟවා ඇත. අධික වැසි අනතුරු ඇඟවීම් හේතුවෙන් ආන්ධ්‍රා ප්‍රදේශ ප්‍රාන්ත රජය විසින් පාසල් සඳහා නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබේ. විශේෂයෙන් විශාඛාපට්නම්
සහ බටහිර ගෝදාවරි දිස්ත්‍රික්කවල පාසල් සඳහා දින 2ක නිවාඩුවක් ලබා දී ඇත. ඉන්දීය බලධාරීන් සුලිකුණාටුවේ බලපෑම අවම කර ගැනීම සඳහා අවශ්‍ය සියලුම පියවර ගනිමින් සිටින අතර ජනතාවට ප්‍රවේශම් වන ලෙසට දැනුම් දී තිබේ. රුසියාවේ සිට බ්‍රසීලයට වුවද පහර දිය හැකි න්‍යෂ්ටික ක්‍රූස් මිසයිලයක් රුසියාව අත්හදා බලයි. න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන ක්‍රූස් මිසයිලය සාර්ථකව අත්හදා බලා ඇති බවට රුසියාව ප්‍රකාශ කර තිබේ. මොස්කව්හි ප්‍රධාන මාණ්ඩලික ප්‍රධානියා විසින් ජනාධිපති ව්ලාදිමීර් පුටින් සමග පැවති වීඩියෝ රැස්වීමකදී මේ බව නිල වශයෙන් නිවේදනය කර තිබේ. මෙම මිසයිලයට සීමා රහිත පියෑසිරි පරාසයක් ඇත. එහි න්‍යෂ්ටික බලය හේතුවෙන් න්‍යායාත්මකව රුසියාවේ සිට ලෝකයේ ඕනෑම තැනකට පහර දීමේ හැකියාව එයට ඇත. මිසයිල ආරක්ෂක පද්ධති මගහැරීමේ හැකියාවද මෙම මිසයිලයට ඇති බවට රුසියාව ප්‍රකාශ කරයි. අත්හදා බැලීමේදී මෙම මිසයිලය පැය ගණනාවක් පියාසැරියක් දියත් කළ අතර එම ගමනින් කිලෝමීටර් 14,000ක දුරක් ආවරණය කළ බව පැවසේ. මෙම නව ආයුධය පහතින් පියාසර කරන පර්යේෂණාත්මක අවියක් වන අතර රුසියානු ජනාධිපති ව්ලාදිමීර් පුටින් විසින් මෙය ප්‍රථම වරට නිල වශයෙන් නිවේදනය කරන ලද්දේ 2018 වර්ෂයේදී. කෙසේ වෙතත් මෙම මිසයිලය සම්බන්ධයෙන් බටහිර ලෝකයේ විශේෂඥයින් විවේචනාත්මක මත පළ කර ඇත. ඔවුන් මීට පෙර මෙම මිසයිලේ මූලෝපායික වටිනාකම සම්බන්ධයෙන් සහ එය සාර්ථකව අත්හදා බැලූ බවට රුසියාව කරන ප්‍රකාශ සම්බන්ධයෙන් සැක පළ කර තිබුණි. මෙම ප්‍රකාශය රුසියාවේ න්‍යෂ්ටික අවිගබඩාවේ නවතම සංවර්ධනය සනිටුවන් කරන අතර ගෝලීය අවිතරංගය පිළිබඳ සාකච්ඡා නැවත උණුසුම් කිරීමට ඉඩ ඇත. ඇමරිකානු යානා දෙකක් චීන මුහුදට කඩා වැටේ. ඇමරිකානු නාවික හමුදාවට අයත් සීහෝක් හෙලිකොප්ටරයක් සහ සුපර් හොනට් ප්‍රහාරක ජෙට් යානයක් දකුණු චීන මුහුදට ඉහළින් සිදු කළ සාමාන්‍ය මෙහෙයුමක් අතරතුර ඊයේ කඩා වැටී ඇත. කෙසේ වෙතත් ඇමරිකානු නාවික හමුදාවේ පැසිෆික් බලඇණිය පවසා ඇත්තේ සිද්ධීන් දෙකේදීම සියලුම කාර්ය මණ්ඩල සමාජිකයින් ආරක්ෂිතව බේරා ගැනීමට හැකි වූ බවයි. මෙම අනතුරු දෙකම සිදු වී ඇත්තේ ලෝකයේ විශාලතම යුද නෞකාවලින් එකක් මෙන්ම සේවයේ යෙදී සිටින පැරණිතම ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වන USS නිමිට් නෞකාවෙන් මෙහෙයුම් සිදු කරමින් සිටියදී හෙලිකොප්ටරේ සිටි කාර්ය මණ්ඩල සමාජිකින් තිදෙනා සෝදිසි සහ මුදා ගැනීමේ කණ්ඩායම් විසින් ආරක්ෂිතව බේරාගෙන ඇත. ප්‍රහාරක ජෙට් යානයේ සිටි කාර්ය මණ්ඩල සමාජිකින් දෙදෙනාද සාර්ථකව ඉවත් වී ආරක්ෂිතව බේරා ගැනීමට හැකි වී ඇත. ඇමරිකානු නාවික හමුදාව සඳහන් කරන්නේ එක් ප්‍රහාරක ජෙට් යානයක් ඩොලර් මිලියන 60කට වඩා වටිනා බවයි. මෙම අනතුර සිදු වූයේ පසුගිය වසන්තයේදී රතු මුහුදේදී සුපර් හොනට් ජෙට් යානා දෙකක් අහිමි වීමෙන් පසුවයි. මෙම ගුවන් යානා කඩා වැටීම් සිදුවන්නේ ඉතා සංවේදී සහ උපාය මාර්ගික ජල මාර්ගයක් වන දකුණු චීන මුහුදේ උණුසුම් භූදේශපාලනික තත්ත්වයක් පවතින අතරතුරයි. දකුණු චීන මුහුදේ කොටස් කිහිපයක් චීනය සහ අග්නිදිගාසියානු ජාතීන් කිහිපයක් විසින් හිමිකම් කියනු ලබන නමුත් චීනය ජාත්‍යන්තර අධිකරණ තීන්දුවක් නොතකමින් මුළුමුණින්ම පාහේ එම මුහුදු මාර්ගයේ හිමිකාරීත්වය පතයි. ගත වූ දශක දෙක තුළ චීනය සිය භෞමික හිමිකම් ශක්තිමත් කරමින් එම මුහුදු සීමාව හරහා හමුදා ඉදිකිරීම් කර තිබේ. මෙම චීන ක්‍රියාමාර්ග ජාත්‍යන්තර ජල මාර්ග හරහා නිදහසේ ගමන් කිරීම පවත්වාගෙන යාමට දරන උත්සාහයට ඍජු අභියෝගයක් බව ඇමරිකාව සලකයි. ආබාධයක් හේතුවෙන් සෙයාස් අයිර් දැඩි සත්කාර ඒකකයට. ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර සිඩ්නිහිදී පැවති තෙවන එක් දින ක්‍රිකට් තරඟයේදී ඇති වූ ඉල ඇටයේ ආබාධයක් හේතුවෙන් ඉන්දිය පිතිකරු සෙයාස් අයිර් සිඩ්නි රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ. මෙම ආබාධය ඇති වී ඇත්තේ ඕස්ට්‍රේලියානු පිතිකරු
ඇලෙක්ස් කේරි දවා ගැනීම සඳහා උඩපන්දුවක් රැක ගැනීමට යාමේදී. උඩපන්දුව රැක ගැනීමේ උත්සාහයේදී ඇති වූ බලපෑම හේතුවෙන් ඔහුගේ ඉලෑටයක ආබාධයක් හටගෙන ඇති අතර එයින් ඇති වූ අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් ඔහු වහාම රෝහල් ගත කිරීමට සිදුවිය. සෙයස් අයියර්ගේ තත්ත්වය බරපතල වීම හේතුවෙන් ඔහු වහාම සිඩ්නි රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවට වාර්තා වේ.